අයිබෝවන් මම මේගමුව දිස්ත්‍රික් මාරුවහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජගත් එන්හෙරත් අපි නැවතත් කමවන්නේ ඔබගේ සුපුරුදු වැඩසටහන BOG YouTube channel හරහා ඔබ නැවතත් දැනුවත් කරන්න. ඉතින් අද මම මේ සඳහා එන්න කලින් වාට්ටුවට ගිහිල්ලා එනකොට එක්තරා ලෙඩෙක් හිටියා. ඊටම අවදානම් තත්ත්වයක ජීවිතේ නැති වෙන තරම් අවදානම් තත්ත්වයක තිබුණා. ඉතින් අපි ලෙඩා සහ දරුවා බේරලා ලෙඩා ICU-කට දැම්මා. ඉතින් මම හිතුවා ඒ ගැන වල කතා කරන්න හොඳයි කියලා. ඒ ලෙඩාට තිබුණේ අධික රුධිර පීඩනය. එතකොට කියන්නේ ගර්භණී අවස්ථාවේදී අධික රුධිර පීඩනය බබෙක් හම් වෙනකොට ප්‍රෙෂර් වැඩි වෙලා. ඒක ඉංග්‍රීසියෙන් කියනවා PIH කියලා. ඒ කියන්නේ pregnancy induced hypertension කියලා කියන්නේ බබෙක් හම් වෙනකොට ප්‍රෙෂර් එක එන තත්ත්වයක්. ඒතකොට මේ ලෙඩා සති 37ක් විතර වගේ ප්‍රෙෂර් එක ගොඩාක් වැඩි වෙලා වාටුවට අතර උනේ ප්‍රෙෂර් එක 100 වල දන්නවා සාමාන්‍ය ප්‍රෙෂර් එක 120යි 70යි අසුළු වගේ තියෙන්නේ. මේ ලීඩාගේ ප්‍රෙෂර් එක 200යි 110ක් වගේ තිබුණා. මේ මුත්‍රා වල ඇල්බුමින් +3 4ක් වගේ තිබුණා. ඉතින් මෙහෙම තව පොඩ්ඩක් පරක් වුණා නම් ප්‍රමාණ දුන්නා මේ ලීඩා නැති වෙන්න තිබුණා. බබා බඩ ඇතුළේ නැති වෙන්න තිබුණා. ඉතින් අපි වහාම බේත් කරලා සීස කරලා අරගෙන අම්මව ICU එකට දැම්මා. ඉතින් ඒකෙන් අම්මා බේරුණා ළමයා බේරුණා. එතකොට මොකද්ද මේ අධික රුධිර පීඩනය කියලා කියන්නේ? ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපේ ආච්චිලා සීලාට ප්‍රෙෂර් තියෙනවා. මේ ප්‍රෙෂර් එක නෙමෙයි මේ ප්‍රෙෂර් එක කියන්නේ බබෙක් බඩට ආවට පස්සේ යම් හේතු නිසා ඇති වෙන ප්‍රෙෂර් එක. මේ අධික රුධිර පීඩනය. ඒතර මේකේ භයානකම තමයි මේ ප්‍රෙෂර් එක පැය ගාණක් තුලදී වැඩි වෙලා අම්මා කෙනෙක් මැරෙන්න පුළුවන්. ආච්චිලා සීලා තියෙන ප්‍රෙෂර් එක එහෙම වැඩි වෙන්නේ නැහැ. ඒක ගාණටම තියෙනවා ගොඩාක් කල්. ඉතින් ඒක අඩු වැඩි වෙලා යනවා. නමුත් මේක එහෙම නෙමෙයි. මේ බබා හින්දා සහ වැදෑමා හින්දා තමයි ඒක ඒ ප්‍රෙෂර් එක එන්නේ. විශේෂයෙන් වැදෑමා නිසා හේතු හරියට දන්නේ නැහැ අපි. ඉතින් මේක ප්‍රෙෂර් එක පාට වැඩි වෙලා නහර පොපුරලා අම්මලා මැරෙන්න පුළුවන්. ඉතින් මේක බලනවා අයලා ප්‍රෙෂර් එක තියෙන්න පුළුවන් කීප දෙනෙක් ගොඩක් අයට. ඒ වගේම ප්‍රෙෂර් කවුන්ට් එක හැදෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නේ කොහොමද අපි මේක අඳුරගන්නේ? තමන්ගේ ගර්භණී භාවය සහ කොහොමද සංකූලത ඇති වෙන්නේ නැතුව සහ මාරාන්තික තත්ත්වයක් ඇති වෙන්නේ නැතුව බේරගන්නේ කොහොමද කියලා. ප්‍රෙෂර් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රෙෂර් තියෙන අම්මා කෙනෙකුට බබෙක් හම් වෙන්න පුළුවන්. අපි ඒකට ක්‍රොනික් හයිපර්ටෙන්ෂන් කියනවා. ඒක තව එකක් තමයි බබා බඩට ආවස පස්සේ අධික රුධිර පීඩනය එන්න පුළුවන්. අපි ඒකට PIH කියලා කියනවා. ඒතර මේ කොහොම ආවත් මේ අපි ප්‍රතිකාර ක්‍රම එකයි. ප්‍රතිකාර ක්‍රම තමයි බබා ගන්න එක. ඒ කියන්නේ සීස කරලා ගන්න එක. සහ නෝමල් ඩිලිවරි කරලා හරි සීස කරලා හරි ගන්න එක තමයි ප්‍රතිකාර ක්‍රමය. එතකොට ඒවා අපි ස්පිරිතාලේ දාපම කරනවා. නමුත් ස්පිරිතාලට එන්න කලින් ඔයාලා මේක නොසලකා හිටියොත් එතකොට අපි ස්පිරිතාලට දරුණු වෙලාවත් අපිට බේරන්න අමාරුයි. ස්පිරිතාලට ආවට පස්සේ අපිට බේරගන්න පුළුවන් ප්‍රමාණවත් අපි ඔක්කොම කරලා බේර ගන්නවා අම්මයි බබයි. ඉතින් මගේ අද මේ පැහැදිලි කිරීමේ බලාපොරොත්තු වෙන්නේ ඔයාලට කියලා දෙන්න කොහොමද අඳුරගන්නේ මේ ප්‍රෙෂර් වැඩි වෙනවා කියලා තමයි දැනගන්න. විශේෂයෙන් මේක තාම දෙකත් එකක්. මොකද අම්මලා ගොඩාක් මැරෙනවා ලංකාවේ සහ ලෝකයේ මේ ප්‍රෙෂර් එක නිසා. ඉතින් ඒක අඩු කරගන්න පුළුවන් ඔයාලා මේක දැනුවත් වුණොත්. එතකොට ඔයාලට තියෙන්නේ දැන් ප්‍රෙෂර් අම්මා කෙනෙක් අපි ස්පිරිතාලෙදි බලලා පේදී එළියට යවනවා. එතකොට එයාට කරන්න තියෙන්නේ ප්‍රෙෂර් පෙති වෙලාවට ගන්න ඕන. ප්‍රෙෂර් එක වැඩි වුණොත් එයාට යම් යම් ලක්ෂණ කීපයක් එනවා එකට. එතකොට ඒවා මතු වුණොත් ඉක්මනට ස්පිරිතාලෙට යන්න ඕනේ. ප්‍රෙෂර් බලලා බබා ගන්න සුදුසු තැනකට යන්න වෙනවා. විශේෂයෙන් ප්‍රසවනාදී විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නව වහලකට යන්න වෙනවා. නැත්නම් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න වෙනවා. ප්‍රසවනාදී විශේෂඥ වෛද්‍යවරයෙක්. ප්‍රෙෂර් වැඩි වුණොත් මොකක්ද ඔයාලට එන්න පුළුවන් ලක්ෂණ? ඒක චුට්ටක් මතක තියාගන්න. එකක් තමයි මෙන්දන්න නිදිමත ගතිය සහ අපහසු ගතිය ලැබෙනවා. ඒ වගේම ඇස් නිලංකාර වෙලා තරු විශේෂණ වගේ පේනවා. ඒකට ඒ වගේ මොනවා හරි දිහා බලනකොට දෙකක් වගේ පේනවා. එතකොට බඩ දකුණු පැත්ත රිදෙනවා. බඩේ මේ දකුණු පැත්ත රිදෙන්න පුළුවන්. ඒ ඔය ලක්ෂණ තිබුණොත් ප්‍රෙෂර් තියෙන පේෂන්ට් කෙනෙකුට මේක ප්‍රෙෂර් වැඩි වෙන ලක්ෂණ. එතකොට එයාට මොනවද කරන්න තියන්නේ? ඉක්මනට මිස්පිරිතාලයකට යන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට. ගෙදරින් නැතුව නැත්නම් ඒ ලෙඩා මැරෙන්න පුළුවන්. ඇත්තටම මෙහෙම අපේ එක ලෙඩෙක් මෙහෙම නැති වුණා ප්‍රෙෂර් වැඩි වෙලා එන්න පරක් වෙලා මම වැඩ කරපු රෝහලක. ඉතින් ඒක ඊටම දුක් තත්ත්වයක්. වයස 23ක අම්මා කෙනෙක්. ඒ වගේ ලක්ෂණ આવොත් මහත්තයා නිකන් ඉන්න වැඩි කරලා නිකන් ඉන්න කියලා ඉන්න නැතුව වහාම කවුරු හරි එක රෝහලට එන්න ඕනේ.
හැකි ඉක්මනට. මේක තමයි ඔයාලට කරන්න තියෙන පළවෙනිම දේ. ඊළඟට ප්‍රෙෂර් නැති අම්මගේ අපි තුන් ප්‍රෙෂර් තියෙනවා කියලා එයාට දන්නේ නැහැ. ඒකට එහෙම ලෙඩෙකුටත් මේ වගේ ලක්ෂණ ආවොත් වෙනදට අනිදිමත ගතියයි තෙහෙට්ටු ගතියයි ඇස් දෙක බඩු බලනකොට දෙක වගේ පේනවා, ඇස් නිලං කරනවා, තරු වගේ විසිනවා, බඩේ දකුණු පැත්තට රිදෙනවා ආවොත් ඒක ප්‍රෙෂර් එක වෙන්න පුළුවන්. ඒකට එයාට කරන්න තියෙන්නේ වහාම ස්පිරිතාලෙකට යනවා පහසුකම් සහිත රෝහලකට විශේෂඥ වෛද්‍ය ප්‍රසවනාර විශේෂඥ වෛද්‍යයෙක් ඉන්න තැනකට. ඒකට මේකේ ප්‍රෙෂර් එක ඇති වෙන විදිය සහ ඒ වගේ දේවල් වලට කියලා එච්චර තේරුමක් නැහැ. මොකද ඒ දැනුමට වඩා ඔයාලට කරන්න තියෙන කරන එක තමයි හොඳ. ඒකට ප්‍රෙෂර් හේතු ගොඩක් අපි දන්නේ නැහැ. විවිධ හේතු තියෙනවා. ඉතින් ඒක වෛද්‍ය විද්‍යාව අපි ප්‍රතිකාර පරීක්ෂණ කරලා හොයා ගන්නවා. ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනි එක තමයි අර විද්‍ය ලක්ෂණ අවුනෝලායසර මම කියන්නම් ඇස් දෙක වගේ පේනවා, තරු විසි වෙනවා, නිදිමත ගතිය, බඩේ දකුණු පැත්තට රිදෙනවා වගේ ආවොත් මේක ප්‍රෙෂර් නිසා වෙන්න පුළුවන්. විශේෂයෙන් භවෙක් හම්බෙන අම්ම කෙනෙකුට ඉක්මනට විශ්වවිද්‍යාලයට යන්න ඕනේ. ඒක පළවෙනි දේ. දෙවෙනි එක තමයි ඔයාලට ප්‍රෙෂර් පිටි ගන්න කෙනෙක් නම් වෙලාවට ප්‍රෙෂර් පිටි ගන්න ඕනේ. අපි ඒ වගේ මෙයාලට කියන සතිය දවස් 3ක් ප්‍රෙෂර් බලන්න කියලා ළඟ ડોක්ටර් කෙනෙක්ගේ. ඒක ප්‍රෙෂර් එක 140 90ට වැඩි වුණොත් අනිවාර්යෙන් විශ්වවිද්‍යාලේ නතර වෙන්න ඕනේ. ඔන්න ඔය කාරණා ටික තමයි ඔයාලට කරන්න තියෙන ගෙදරදී. මොකද අපි ඔයාලගේ පස්සේ කැම වෙලාම නැති නිසා ඔයාලා බලා ගන්න. ඔයාලා ඒක මේ ඔයාලගේ යුතුයකමක් සහ ඔයාලගේ වගකීමක් වෙනවා. ඒකට ඔයාලා වෙලාවට આવොත් තමයි අපිට ඉස්පිරිතාලෙදි බේරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අම්මලා මැරෙන ගොඩක් පොදු හේතුවක් ලෝකයේ සහ ලංකාවේ. ඒක නිසා මගේ මේ පණිවිඩය වලට ගියොත් අපිට මව් මරණ කීපයක් හරි වළක්ව ගන්න පුළුවන් කියලා අපි හිතනවා. ඉතින් මේ වගේ වැදගත් වැඩසටහනක් අපි නැවත හම්බ වෙමු. ඉතින් මේක බිය වෙන කාරණයක් නෙමෙයි. නමුත් ඔයාලා මේක දැනුවත් වෙලා ඉක්මනටම රෝහලකට එන්න ඕනේ. බොහොම ස්තුතියි.